රූපේ දුකයි. මේ රූපස්කන්ධය තමයි පළවෙනි දුක. හිතන්න. කවුද මේ ලෝකේ බෞද්ධසින් එළියට ආවි සපාදේ? අඥාන අන්ධකාර මෝහ බරිත දර්ශනවල ඉන්න අයට මේ උප්පත්තිය පිළිබඳව ආධිනව අනුදර්ශනයක් නැහැ. ආධිනව අනුදර්ශනයක් නැහැ. ආධිනවයට අනුදර්ශනයක් නැහැ උපත පිළිබඳව. උපත සහේ වේදන සහේ වෙනවලු මරණ ආගතං මරණය පිළිෙන්නට. මරණය ගේන්නට. උපත්ත්‍යා සහේ වේදම් මරණං ආගතං සදාති වේකයි. මරණත්තාය ඕපාසං වදගෝ විය ඒසති කියන බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ මරණ ධර්මයේ, ශෝක ධර්මයේ, දුක්ඛ ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, ජරා ධර්මයේ මේ රූපේ උරුමයි. ඒ රූපේ පිටන්නේ ජරා මරණ ශෝක පරිදේව වල මතමයි. ඔබ දුන්නා වූ ආහාරය මේ පින්වතුන් වැළඳුවේ සේවනය කළේ මොනතරම් ප්‍රඥාවකින් ශ්‍රීපත් කළාද? මොනතරම් සිතුවිල්ලකින්ද? මෝහාන්ධකාරයෙන් යුක්ත වැහිච්ච සිතුවිල්ලට ප්‍රත්‍යවේක්ෂාව ගැන වත් එදිනදා ජීවිතේ ගැනවත් මේ නුවණේ නැහැ. බලන්න හොඳට මේ රූපේ ඔබ කොතනද දැක්කේ හොදක්? මේ රූපේ කොතනද ඔබ සැනසීමක් දැක්කේ? ඔබ දන්නවද මේ රූපය කිසිම සෝභමානව නැහැ. මේ බුදුන් කියන්නේ. එසා තමයි පළවෙනි කාය ප්‍රකාශ සත්‍ය දේශනා කරේ සතිපට්ඨාන කුරුරට කල්පස් ගමනියන් ගමේ වැසියන්ට ඒකායන අයම් වික්කවේ එකමයි අහන්න මහණෙනි වික්කවේ මහණෙනි අහන්න මග්ගෝ මාර්ගයයි සත්තාන සත් මේ සිත විසුද්ධිය ශෝක පරිද්වාන ස්වාපය පරිදේවේ දුක්ඛ දෝමනස්ස අත්ංගමාය ඒවා පසුබල්ලා ඒවා අත්තරින්නට මාර්ගයේ දේශනා කරේ කියලා. ආයත දර්ශන. මේ රූපය හරහා ගොඩනැගෙන සංසාරය ලෝකයක්. මේ රූපය හරහා ගොඩනැගෙන සංසාරය ආයතන හයක්. මේ රූපය හරහා ගොඩනැගෙන සංසාරය ස්කන්ධ වශයෙන් පහක්. මේ රූපය හරහා ගොඩනැගෙන ලෝකය ධාතු වශයෙන් 18ක් 18ක්. මේ ස්කන්ධ වශයෙන් ගොඩනැගෙන ලෝකය ධර්ම වශයෙන් දෙකක්. නාම රූප. මේ ස්කන්ධ වශයෙන් ගොඩනැගෙන රූපය සංසාර චක්‍රය වශයෙන් අංග 12ක් පටිච්චසමුප්පන්නයි. මේ ස්කන්ධ වශයෙන් එහෙම නැත්නම් දුක් වශයෙන් උපදින මේ රූපය එක පැත්තකින් ගත්තොත් සතර ආහාරයක ඵලයක්. එක ආහාරයක් තමයි අශෝකක්කලා අශෝකයිලා පූජා කරේ. ඒ තමයි කබලික ආහාරය. දෙවෙනි ආහාරය තමයි මනෝ පළවෙනි ආහාරය කබලික ආහාරය. දෙවෙනි ආහාරය තමයි පස්ස ආහාරය. පස්සේ කියන්නේ ආයතන වල යම් ගැටෙනවා නම් යමක් හම්බුනොත් ඒක තමයි පස්සේ. ඒකෙන් තමයි මේ සංසාරේ ජීවත් වෙන්නේ. මේ ඇහැට මොනම දෙයක්වත් ගැටුම් නැත්තම් ඉපදුනාට පස්සේ හිතක් උපදින්නේ නැහැ. ඉපදෙනකොට දොස්තර මහත්තයා අඬු දාලා මේ දරුවව එළියට ගන්නකොට ඒ අඬු මේ ඇගේ හැපෙනකොට විදිලා දෙවිල ඇදිලා අඬන. ඒ ස්පර්ශයෙන් සාතක. එහෙම අනුභාවිතා කරන්නේ නැතුව ස්වභාවිකව ඉපදුනොත් ඒ ඉපදෙනකොටම මේ හුලං වාතයේ මේ ඇගේ වදිනවා. කුසලයෙන් ඉඳලා දුක් හුලඟක් නෙවෙයි. මේ ග්‍රීස්මයේ දැන් මගේ කාලේක නම් මේ වැඩි හිටියෙකුට කිව්වා. මේ ග්‍රීස්මයේ මේ ඇගේ වදිනවා. ඒ වදිනකොට ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් තමයි අඬන්නේ දුක් වෙන්නේ. ඒ නිසා හොඳට දැනගන්න මේ ශරීරය පවත්තන හේතු හතරක් තමයි කබලික ආහාර, පස්ස ආහාරය. දෙවෙනි එක තමයි මනෝ සංකේතය. ඒ පස්සේ නිසා මේක හොඳයි. මේක සනීපයි. මේ රූපය දැක්කහම මේ රූපේ ලස්සනයි, හොඳයි, අසුබයි, ශබ්දය හොඳයි, අසුබයි, නරකයි කියන නිමිති ගන්නවා. අන්නේ නිමිති ටික තමයි සංචේතනා කියන්නේ. සංචේතනා. ඒ නිමිති ටික නිසා තමයි ජීවත් වෙන්නේ. නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. මේ සංසාරේ ගියද නිමිති ටික. ඔය එකම නිමිත්තක් නැත්තම් සංසාරේ ගියන්න පුළුවන්. සංසාරේ පවත්වන්න පුළුවන්. ඒක අනිමිත්තෝ විමුක්ඛෝ සංසාරේ භවිෂ්‍යති. සංසාරේ මිදෙනවා අනිමිත්ත විමුක්ඛයේ නිවන වෙනවා. දැන් කොච්චර බැරිද? ඒක එසා නිමිත්තක් හැදෙන්නේ මේ සංචේතනාවෙන්.
කුසල සංචේතන, අකුසල සංචේතන, ආනිජ්ජාති සංචේතන. සංචේතන තුන. ඒවා කියන සංස්කාර. කුසලාභි සංස්කාර, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිජ්ජාභි සංස්කාර. ඒ සංස්කාර කප්පෙන් තමයි මේ සංසාරේ ගෙනියන්නේ. ලස්සන දෙයක් දැක ඒ ලස්සන දේ හොයන්න යනවා. ඒ ලස්සන දේ ප්‍රාර්ථනා කරනවා. ඒක හම්බ වෙන්නේ නැත්තම් නිවසට වෙලා එක මෙලේ කරමින් ඉන්නේ තව සංකීර්ණ කරනවා. ඒක උස්පියකට යන්න වෙනවා. ඔබට ජීවත් වෙන්න වෙනවා. ජීවත් වෙන්න ඔබට කන්න වෙනවා. කන්න ඔබට දෙවිත කරන්න. දෙවිත කරන්න දුරුතල එලන්න වෙනවා. දුරුතල එලන්න ගිනි අවුල් වෙනවා. වැසත් වෙන්න වෙනවා. දින වෙනවා. දුක් විඳිනවා. ඒ දුක් විඳලා බත් පිටින් හදාගෙන මේකට දැම්ම හැටියට ෂේලා එකකින් උපදින සෑම රූපයක්ම දිරලා මනසේ ඉතුරු රූප ටික පිට වෙනවා. ඉතින් ශරීරයේ තියෙන රූප විඳිලා යනවා. විඳිලා ගිය හැටි නැවත දුක එන්නේ. ඒක තමයි බඩගිනි කියන්නේ. ආයි දුල්තලේ යනවා. ආයි පිටිනවා. කවදාද ඉවරෙන්නේ? කවදාද ගොඩ යන්නේ? නිවනක් නැහැ. හෙවණක් නැහැ. කුඹුරේ දෙකට හෙවණක් නැහැ. නිවනක් නැහැ. මේ රූපය වද දෙනවා. මේ රූපේ කවදාවත් සැනසීම දෙන්නේ නැහැ. මේ රූපේ කොයිම තැනකවත් හොඳ නැහැ. මේ රූපේ කොයිම තැනකවත් සුවඳ නැහැ. ඒ නිසා මේ රූපය කායෝ දිග්ගජෝ සකලෝ දුර්ගන්ධයි. අසුභයි. පිළිකුල්. ඒ වගේම වද ගොඩක්. ගච්ඡanti සබ්බේ මරණං හච්ච. ඒ කුණගොඩ මරණේ. ඒ කුණගොඩ කමක් නැහැ ජීවත් වෙන්න තියෙනවා. නේද? කුණගොඩ උනක් කමක් නැහැ ජීවත් වෙන්න තියෙනවා. කුණගොඩක් හරි අපිට තේරෙන්නේ කියලා හසුරුවෙන්නේ නේද? මොකක්වත් නැතුණා. නමුත් කුණගොඩ දිරනවා. රන් මිනි මුතු බැරි පබළු වලින් එකක් නෙවෙයි. බලන්න මේ කවුද මේ හැදුවේ කියලා. කවුරු හරි ඇවිත් හදුවද මේක? නෑ. මේ කොහොමද හැදුවේ? මේක හැදුවේ මේක හැදුවේ හේතුඵල විද්‍යාව. කවුරුද හැදුවේ? බලන්නකෝ. මේ ශරීරයේ නිදි කුම්භ කට්ටක් ඇනිලා කොච්චර වේදනාවක් විඳිනවද? මේක ආය කට්ටකින් ආන්දානකම් කොයිතරම් කැක්කුමද? එහෙම වෙලා නැද්ද? මේක ඇයි මේ නිදි කුම්භ කට්ට ඇනිලි විදිහට හදලා තියෙන්නේ? මේක හැදුවා නම් හරිය හොඳට උලක් කැණුනත් ඇලෙන්නේ නැති යකඩවලින් හදුවා නම් හොඳයි මේක. නෑ එහෙම නෙවෙයි මේක ඉතාමත්ම සිව්බැලි බොළඳයි. බොහොම දුර්වලයි. ඉරි පොදේක ඔළුවට වැටුනොත් සංනිපාත උඩ හැදෙනවා. මකුණෙක් මදුරුවෙක් විද්වත් මරණයටපත් වෙනවා. මදුරු තුඩ කොයිතරම් සිවුද? ඒ මදුරු තුඩින් විද්වත් මැලේරියා හැදිලා මැරෙනවා. එක හුස්ම රැල්ලකට වෛරසයක් ඇතුළු වුණොත් මැරෙනවා. ඒකයි වෙන්නේ. නාය වාදිකේ. මේ ශරීරය කොයිතරම් දුබලද? මේ දුබල ශරීරය කොයිතරම් ආහාරයෙන් හැදුවත් හදපු රූප මැරෙනවා. ඔය බේරොත් ඔය සිල්ගතනාවට දොසක් කියනව නෙවෙයි. බලන්නකෝ. අතින් අල්ලගෙන ඉන්නවා. පය පැකිලා වැටෙන්න පුළුවන්. මේ යන්තම් මේ කෙලින් තියෙන්නේ. තව ටිකක් කල් යනකොට ඔබ කෙලින් තියන්න බැරි වෙනවා. අඩයක් මුක්කුවක් කියනවා. ඇයි මේ දිරන ලක්ෂණ නිසා? ඒ නිසා සීල ඥාන ජරා සාදු සද්දා සාදු පටිච්චිතා. ජරාවට එක්කන් සීලය ආරක්ෂා කරගෙන ප්‍රතිපත්ති ඉල්ලමින් ගොඩේ ඉන්න බලන්න. මේ ශරීරයේ කොයිතරම් ආබාධද? ඒ ආබාධ කියලා අපිට දකින්න පරිබෝධ වශයෙන්. පරිබෝධක්තෝ විදානෝ සංසාරගතෝ රූපෝ. පරිබෝධයේ විදානයක් මේ ශරීරයට. මේ ශරීරයේ රෝගාකර කොච්චර මේ රූපය නිසා බුදුහාමුදුරු සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් එවුනේ ගෞරවණීය කලේ මේ රූපේ ඇත්තම මේ රූපේ තමයි පළවෙනි දුක. පළවෙනි දුක්ඛ සත්‍ය. මේ රූපයගේ පහළවීමක් වේද? ආයතනයන්ගේ පහළවීමක් වේද? ස්කන්ධයන්ගේ පහළවීමක් වෙනවා නම් ඒක ಜಾති කියලා. දැන් කැමති අහන්න. අශෝකස්සගෙන් කාරණා. එහෙනම් ಜಾති වලට ඔබ කැමති? ಜಾතියට කැමති වෙනවා. අපි ಜಾතියට කැමති උනේ ಜಾති හට ගැනීමට අපි කැමති උනේ සංසාර.
මුලින්ම දේශනා කළා පළවෙනි ධම්මසක් පැවතුම් සූත්‍රයේදී ජාතිපිතා පස්වදමන. ඒක අවබෝධ කරේ කොණ්ඩඤ්ඤ විතරයි අන්තයකට ගත්තේ නැහැ. කොණ්ඩඤ්ඤගේ විතරයි සිත පහළුනේ ජාතිපිත කියන්නේ මේ රූපේ පහළ වීම මේව දුකක් වේද කියලා කියන්නේ. ඒක හිතන්න පුළුවන් මොලේ කාල කොණ්ඩඤ්ඤ විතරයි අන්තයකට ආවේ. ඒකයි ඒ අයිට දෙන්න ටිකක් පරක්. ඒක නිසා තමයි කොණ්ඩඤ්ඤ මේ සංසාරේ ඉවත් වුනේ මේ රූපයෙන් අයින් වුනේ. මේ රූපය දාලා යන නිරෝධයට යන සෝවාන් මාර්ග ඥානෙ පාළුනේ. සාදු සාදු සාදු. ඇහිත කොයින්දා? ඇහිතන්න පුළුවන්. බලන්න. ඔය බත්තටයක් ගානේ පොඩි විදක් ගන්න, එළවලු කෑල්ලක් ගන්න, අල කෑල්ලක් ගන්න, සම්පූර්ණ පොඩ්ඩක් ගන්න. ඔය දීපු ආහාරය මොනවද හැදෙන්නේ? හැදෙන්නේ ඇට මස් ලේ නහර ඒව නෙවෙයි හැදෙන්නේ. හැදෙන්නේ මිනිත්තුද? මෙලිද? ආර්මෝ පසික ගෙවුද? නියමානික්ක ඒව හැදෙන්නේ. නෑ ඒව නෙවෙයි හැදෙන්නේ. හැදෙන්නේ මොනවද? කෙස් ලොම් නිය දකුණු සම්මස් නහර ඇට බිඳු නේද? කබ කලාම්බු මෙටි ගුලියට කලාම්බු කබ සොටු කෙල අසුචි මල මුත්‍ර දාඩිය මුදල් වේදක නොදිනු ආහාර ඉස්මොල බඩවැල් මේව තමයි. එන දුක්ඛිතෝ මේ සූකෝ අහෝ අසික්ඛිතෝ මේ රූපෝ තුච්චෝ එකපාරක් බලපෑපේ තුක් ආයි බලන්න. එහෙම දෙයක් නේද මේ රූප සංස්කාරය. මේ රූප සංස්කාරයට ආදරය කලේ විච්ඡ කාලය කවදද? අනවරාගේ ඉඳන් එන්නේ තණ්හාව තමයි මේ ගිලියන්නේ රූපේ. ඒ නිසා මේ දන් දුන්න සිල්වක්ක් දුවකල මේ රූප තෘෂ්ණාව උපාදානය මාර්ග ඥාණයෙන් දුරු කරන තාක් ඔය රූප විපාක ලැබෙනවා. ඔය රූප විපාක ලැබෙන කල් ජරාව ලැබෙනවා. මේක තමයි අවබෝධයෙන් බලනවා. මේක තමයි අවබෝධයෙන් ගන්නවා කියන්නේ. බුදුබණ කියන්නේ මේකයි. හිතන්න බැරි කෙනෙකුට හිතවන විදියටයි මම කියලා දෙන්නේ. හිතන්න බැරි කෙනෙකුට හිතවන විදියට කියලා. ඒකයි හරියට දැනගන්න. හරියට දැනගත්තොත් තමයි හරි ගලාගෙන නේ. නැත්තම් මේක බුදු ගලාගෙන තමයි කරනවා විතරයි. අනුන්ට පේන ගලාගෙන නැහැ. ඒකේ හරියට හිතන්න. හරියට හිතන්න කොයිතරම් අසුබද මේ කය හැදෙන්නේ. මේ කය සම්මුති වශයෙන් ඉපදුනාම ඉස්කෝලේ යන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ, ඊළඟට ලොකු මහත් වුණාම ආවාහ විවාහ වෙන්න ඕනේ. එතකොට එහෙමනේ මේ සංසාර පිළිලක් නේ සම්මුති වශයෙන් නේ. ඉතින් අර මඟුල් ගෙදර යන්න ඕනේ, මංගල අවස්ථාවට යන්න ඕනේ, අවමංගල අවස්ථාවට යන්න ඕනේ, පීඩ ගෙදර ගානේ ගෙදර යන්න ඕනේ, විනෝද කරන්න යන්න ඕනේ. මේ යන්නේ පායි හරියට තරගෙන නේද? එහෙම යන වෙලාවට අර මංගල ගෙදරකට මඟුල් ගෙදරකට යන වෙලාවට මේ ශරීරයේ මුලින්ම ගෙනියන්නේ මඟුල් ගෙදර නෙවෙයි. ඔය ගෙනියන්නේ මොකද? අරසන්. මේක මුලින් ගෙනියන්නේ මඟුල් ගෙදර. මේක මුලින් ගෙනියන්නේ රූපලාවන්‍ය කරන කියන නවතපත්. ඉංග්‍රීසි beauty salon එකට තමයි මේක මුලින් ගෙනියන්නේ. දැන් ඔන්නතන හිනාගෙන කන්නේ මේ කියන්නේ. beauty salon එකට ගෙනියන්න උනේම මේ රූප කැටින්ම නෙවෙයි. ඔබ හිතන්නකෝ. මේ රූප මං කියන්නේ දාන වරදක් කියලා මේ රූපේ ලස්සන නෑ නමය. මේ ලස්සන පේන්නේ මේ බැලුවා මේ ලස්සන පේන්නේ මෙතන නෑ කවුරක්වත්. මේ ලස්සන පේන කේමා විසෝ වගේ ලස්සන කියන දේ අපිට පේනවනේ මේ රූපේ දෙවඟනක් වගේ නන්ද කුමාරයාට ලස්සන පේනවනේ ජනපද බලන්න. ඒ ලස්සන කවුරු පණිවිඩයක් වගේ වුණා දෙවඟනෙකුට. ඒ ලස්සන මොස්කුණා දෙවඟනන් හම්බ වෙනවනම් නන්ද ඕනේ. මේ රූපේට වසඟ. මේ ලස්සන ඔබ දන්නේ නැහැ. ඔබ තාම හිතන්නේ මේ ලස්සන කියන්නේ මොකක්ද කියලා. ඔය ලස්සන කියන්නේ ඇස්පෙන්නවා. නැති දෙයක් ඇති හැටියට පේනවා. චක්කුම් පටිච්ච රූපේ උපදිත චක්කු විඥාන. චක්කු ධාතුව, රූප ධාතුව, භූත රූප, විනිර්භෝගය, අවිනිර්භෝගය, අටලස් ධාතුව විග්‍රහ කරලා තථාගත ඥානින් දැක්ක මේ හරියටම දැක්කා. ඒ හරියටම දැක්ක නිසා තමයි තථාගතයන් වහන්සේ ආරහන් වෙලා ඉන්නේ. තථාගතයන් වහන්සේ කොයිතරම් ලස්සන රූපයක් දැක්කත් වසඟ වුණා. මාගල්ගේ රූපයෙන් වසඟ වුණා. දිව්‍ය රූප දෙවියන්ට වසඟ වුණා. කන්නා රතිරාටවත් වසඟ වුණා සමක්ඛ බෝධිය දෙන්න කලින්. ඒක නෑ.
නිසා මේ රූපේ මුලා වෙන්නේ මොකක්ද? මේ රූපේ තියෙන මායාව. ඔය පේන ලස්සන ඒකේ නෑ. මේ පේන ලස්සන මං අල්ලන්න ගියොත් ලස්සන කාන්තාවක් කියලා අතින් ගැල්ලුවොත් ඇඟෙන් ගැල්ලුවොත් ඒ අල්ලලා තියෙන ලස්සන නෙවෙයි. අල්ලලා තියෙන්නේ කුණු ගොඩ. කක්ක ගොඩක් ලස්සනට හදලා මල් ගහලා සුවඳ ගහලා තියෙනකොට මං හරිය ලස්සනයි කියලා ඇල්ලුවොත් මගේ අතේ ගැවෙන්නේ මොනවද? ලස්සන අතේ ගැවෙන්නේ. නිසා හොඳට දැනගන්න මේ මහා බුද්ධ රූප වලින් හදපු මුලාවක් තමයි මේ කය. ඒ නිසා තමයි මේ කය කැටින්දමයි අර ගුණ එතකොට බියුටිෂියන් උනේ හරියද? බියුටිෂියන් උනේ යන්නේ. ඒ හදන්න ඕනේ ඒවා කැටින්ද. ඒකට නොගිහින් කියන ඉතන මගුල් ගෙදින්න මේක. එහෙනම් මගුල් ගෙදරයි බත් කට්ටිත් නෑ. කොණ්ඩේ අවුල් වෙලා. මූණේ බලවල්. ලප කැලයි. නේද? තෙල් බින්දු දාඩිය කුණු කෙල කබ හොටු මේවත් එක මගුල් ගෙදර ගියොත් කවුරුවක්වත් කෑමක් කන්නේ. ඇත්තද මේක? ඇත්ත. එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ රූප ලාවන්‍ය කරන්නේ මේක මොකද? ඒ ලස්සන කරන තැන් හදන්න ඕනේ. මොකටද? මේක කැතයිද? මේක ලස්සන නෑ. මේක දුර්ගන්ධ නිසා. සැන් පවුඩර් මේ ලෝකෙ හැදුවේ මොකටද? කුඹුරු වලට ගහන්න. ඒලා හැදුවේ මේක දුර්ගන්ධ. මහා ලොකු කර්මාන්ත ශාලා ෆැක්ටරි නේද? අද ඒ අධ්‍යක්ෂ මණ්ඩල ඊළඟට නිලධාරි සුපර්වයිසර්ලා ඉත කර්මාන්ත දෙන්නේ නේද? වැඩ කරනවා. ඒක හැදුවේ මේ කය දුර්ගන්ධ නිසා. දුර්ගන්ධයි. ගදයි නැති. ඒකයි කායෝති විද්‍යෝ සකල දුර්ගන්ධ විද්‍යෝ ඇතුළත සකල දුර්ගන්ධ. බාහිර පේන්නේ ලස්සන. ඒ පේන ලස්සන සත්‍ය නෙවෙයි. ඒ පේන ලස්සන මායාවක්. ඔබ සූදානම් නම් ඔබ සමාධිමත් නම් ඔබට අස්පනා පිට පේන දෙයක් හා සමානව මේ රූපේ මුලාව වෙන්න පුළුවන්. ඔබ සුදුසු වෙන්න ඕන එක බලන්න. ඔබ ලෑස්ති වෙන්න ඕන එක බලන්න. ඔබ ලෑස්ති ඒ වදිනම් ඒක මට පෙන්නන්න බෑ. පෙන්නන්න බෑ. ඒකින්ද මේ රූපයේ මුලා වෙන්න එපා. මේ රූපය දුක් ගොඩක්. මේ රූපය කිසි කලක සැපක් දෙන්නේ නැහැ. කොයිතරම් ආදීනවද? බහුආදීනව දුක්ඛිතෝ රූපෝ. මේ රූපේ නිසා දැනට කොච්චර දුක් විඳලා තියෙනවද? දැනට ඉස්කෝලේ ගියේ මොකටද? ඉගෙන ගත්තේ මොකටද? ජොබ් වලට යන්නේ මොකටද? මේ සෑම දෙයක් කරලා තියෙන්නේ මොකටද? හිතන්නකෝ. මේ රූපේ. මේ රූපේ gederin කෙනෙක් මරුණොත් ජීවත් වෙලා ඉන්න එකක් දෙයක් නෑ. හිතන්න. ජීවත් වෙලා ඉන්න කෙනාට දෙයක් නෑ. මරුණොත් ඒ කුණ අයින් කරන්න කොයිතරම් දුක් විඳිනවද? තාත් කපන්නේ. පෙට්ටියක් හදන්න ගේන්න වෙනවනේ. පිළිපාකට කන්න වලවල් කපන්න. බලන්න කොයිතරම් රබියක්ද මේක. මොකද හිතුනේ? මේ බුනිදි බණ අහනකොට මේ රූපය ගැන. මොකක්ද හිතෙන්නේ? තව දුර කලකිරීම වහාම විසකිලි ගත්තේ එගිනි නිස කුසලට මදකුත් අමානවල විස දැන් ඒ මරු පින් කරගන්නේ මේ මොහොතේ අප්‍රමාදීව මේ ආර්ය ශික්ෂාවේ ඉක්මෙන්නේ සීල ධර්මයේ සියලු වැඩ අත්හැරලා සීලයේ එහෙම කිව්වට එන්නේ නැහැ. උපාදාන වශයෙන් අල්ලගෙන දැනගෙන ඉන්න නිසා කුරුදු කරලා මේ සීලයේ මේ කය ලස්සන කරන්නේ මොකදද? මේක මල් ගහලා කොණ්ඩේ වරලිස් පියලා චැන් ගහලා ලස්සන කරන්න උනේ වෙන්නේ නැහැ. ඔය කියන රූපය දුකක පීතියේ නැත්තම්. දුකක පීතියේ නැත්තම් බැලුවන්ට අසෝබන සෝබන බව පේ මුලාවේ මුලාව දුරු කළ රූපේ සෝබන බව හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රූපය ජරතාවෙන් කිව්වේ ඊළඟ ව්‍යාධියෙන් කිව්වේ රෝගයේ මරණය. ඒ නිසා සංවේග ප්‍රාප්තයි. මේ රූපය සංවේග ප්‍රාප්තයි. මේ රූපය ඇසුරු කරගෙන මුලා වෙච්ච ජනයා මේ රූප තණ්හාව නිසා
මේ රූපයට සත්කාර කරන්න පටන් ගන්නවා. ඒ අදහස අයින් කරලා ප්‍රඥාවෙන් යුක්තව සිහිපත් කරලා මේ ආහාර ප්‍රත්‍යක්ෂ කළා. ඔය ආහාර ගන්න වෙලාවේ මට බුදුගුණ රාශියක් මතක් වුණා. බුදුගුණ රාශියක් මතක් වුණා. මේ හොඳට පූජා කරපු මේ දාන වස්තු අපිට ලැබෙන්නේ මොකද? අශෝකයි අක්කා අයියා බොහොම ශ්‍රද්ධාවෙන් දුන්නේ නැරි. දුන්නේ තමයි. හොඳට බලන්න බුදුහාමුදුරුවෝ ඉඳලා යන්නේ ලාන්නේ. බුදුරජාණන් වහන්සේ ඉසයි මේ බත්පත ලැබෙන්නේ ආහාර බුදුහාමුදුරුවෝ අභිදක්ෂිණී ඉසයි බුද්ධ පූජාව සැකසෙන්නේ. ඒ බුද්ධ පූජාව සැකසෙන ඔබගේ දානය ශාසනයට ඉදිරියේ. ඒ නිසා ඒක මේ වෙලාවේ කියන්න බෑ. විවා කාරණා ඉතිරිසා. ඒ නිසා බලන්න බුදුන් නිසයි මේ අද මේ සිල් රකින්න මේ බඩට මේ කුසට ආහාරක් ලැබෙන්නේ. ඒ නිසා බුද්ධෝ මේ සරණ. ඒසයි බුදුහාමුදුරන් පූජා කරේ ශ්‍රද්ධාවෙන් පූජා කරේ. ඒ නිසා ඔබ හිතන්නේ ඊට වඩා කියන්නේ රූපය ගැනයි කිව්වේ. රූපතෝ මේ දුක්ඛිතෝ ඒ වගේම සද්ධාය සම්පදිත්තේන මේ ශ්‍රද්ධාව ගන්න මේ වගේ විචාර ඉෂ්ට සිද්ධ කරගෙන එකම එක ප්‍රාර්ථනාවක් කරනවා. අත්වැල් බඳන් මේ සසරේ ඉඳ මඟ සියලු ලෝභ දේශ මොහ ආදී දුරු කර උත්කෘෂ්ඨ බුදුන්ගේ වත් පිළිවෙතේ පිළිතලා මෙවැනි දානයක් පූජා කරන මොහොතක එකම එක පැතුමක් අපහයි සාදු කියන්නේ සාදු දෙදෙනා හා දෙපළකින් එසිය දෙනා විසින් කරපු කුසලය ජරා මරණ ශෝක පරිදේ වාදී සංසාර වලින් මිදීමට මේ කුසලය පාරමිතාවක් වෙනවා. සාදු සාදු. ඒ අනුව මේ රැස් කරගත්තා වූ පුණ්‍යාවි සංස්කාර වලින් අශෝක විජේමාන මහත්මයා ස්වාමීන් වහන්සේ වන